භාවනා ඉරියව්වෙන් සූදානම් වෙන්න මුලින් හිත සකස් කරගන්න ඕනි ආපහු. හොඳට හුස්මක් අරගෙන කය සැහැල්ලු කරගන්න. හිස් මුදුන ඉඳන් දෙපතුල දක්වා හොඳට පරීක්ෂා කරගෙන ඉන්න. අපහසුතා තියෙන තැන්, කසන තැන්, නලියන තැන්, රිදෙන තැන්, ශරීරයේ විවිධ විදිය දේවල් සිද්ධ වෙනවා. ඒ ඔක්කොම හොයන්න යන්නේ නැහැ. Tamanට දැනෙන දේවල් දිහා බලලා ඒවා හිතෙන් ඉවත් කරගන්න. ඇඟෙන් ඉවත් කරන්න බෑ කාටවත්. ඒ නිසා හිතෙන් ඉවත් කරගන්න. දැන් හිත දිහා බලන්න හොඳට. හිත අතීතේ හෝ අනාගතයේ අරමුණුත් එක්ක එහාට මෙහාට පැන පැන ඉන්නව වෙන්න පුළුවන්. මම දැන් මෙතන ඉන්නවා කියන අදහසින් තමන්ගේ නහය ඉස්සරහට, තොල් දෙක ඉස්සරහ, මූණ ඉස්සරහට මේ හිත අරගෙන අවිලා තියාගන්න. මම දැන් මෙතනයි ඉන්නේ කියන අදහසින්. කියන්නේ හිත තමන්ගේ ඉස්සරහා තියනවා කියන අදහසින්. මූණ ඉස්සරහට හිත ගේන එකෙන් අදහස් කරන්නේ හුස්ම දිහා බලනවා කියන එක නෙමෙයි. හුස්ම අල්ලන්න එපා මෙතෙන්දී. එතන තියෙන්නේ හිත බලන එක විතරයි. හිත දිහා බලාගෙන ඉන්නකොට සිතුවිලි එනවා. සිතුවිලි ආවොත් විතරක් සිතුවිල්ලක් ආවා කියලා දැනගෙන ඒ සිතුවිල්ලට යන්න දෙන්න ආපු හැටියට. සිතුවිලි හදන්නේ නෑ අපි. හිත විසින් සිතුවිලි ඉබේ හදලා ගේනවා. ඒ ගේන සිතුවිලි තමයි අපි අයින් කරන්නේ. අයින් කරනවා කියන්නේත් අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. රියැක්ට් කරන්නේ නැතුව සිතුවිල්ලක් ආවා කියලා දැනගෙන ආපු හැටියට ඒකට යන්න දීලා අපි අපේ පාඩුවේ ඉන්නවා. සිතුවිලි ආවහම ආවොත් ඒ සිතුවිල්ලක් ආවා කියලා දැනගෙන ඒකට යන්න දෙන්නේ. ඒ සිතුවිල්ලේ ස්වභාවය හොයන්න යන්න එපා. කොයි වගේ දෙයක්ද කියන එක අවශ්‍ය නැහැ. එහෙම හිත දිහා බලාගෙන ඉන්නකොට හිතේ ස්වභාවය ටික ටික සංසුන් වෙනවා. සිතුවිලි ස්වභාවය අඩු වෙනවා. දැන් හිත හොඳට සංසුන් වෙලා නම් හිත ඒ තියාගත්තු තැනම තියාගෙන හුස්ම රැල්ලට සිහිය යොමු කරන්න. හිත තියෙන්නේ තොල් දෙක ඉස්සරහා, නහය ඉස්සරහා කියන ප්‍රදේශයේ. හිත මෙතන තියෙනවා. දැන් එතන ඉඳගෙනම ආශ්වාසයට ප්‍රශ්වාසයට හිත තියෙනවා. කොහෙවත් ගිහිල්ලා හිත තියනවා නෙමෙයි. තමන් ඉන්න තැනින් ආශ්වාසය උඩට ඇදෙනවා. ප්‍රශ්වාසය පහළට ඇදෙනකොට ඒක දිහා බලනවා. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා කියන අදහසින් ආශ්වාස කරනකොට දැන දැන ආශ්වාස කරන්න. ප්‍රශ්වාස කරනකොට දැන දැන ප්‍රශ්වාස කරන්න. හුස්ම කියන්නේ ස්වාභාවික දෙයක් නිසා බලහත්කාරයෙන් හුස්ම ගන්න අවශ්‍ය නැහැ. ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහායි මේ බලාගෙන ඉන්නේ.
සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. ඔහොම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට මුල් අවස්ථාවේදී අපිට දැනෙනවා ආශ්වාසය ටිකක් දිගයි. තප්පර කිහිපයක් උඩට ඇදෙනවා. තප්පර කිහිපයක් පල්ලෙහාට එනවා. කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ටිකක් දිගයි. ආශ්වාසය දිගයි ප්‍රශ්වාසය දිගයි කියලා දැන දැන හුස්මට එකඟ වෙලාම ඉන්න. හිත තියෙන්නේ නහයාග තොල් දෙක අවටමයි, හිත කොහෙවත් යන්නේ නැහැ. ආශ්වාසය දිගයි කියලා දැනගෙන ප්‍රශ්වාසය දිගයි කියලා දැනගෙන හුස්මටම එකඟ වෙන්න. ආශ්වාස ප්‍රශ්වාස දිග කරන්න යන්න එපා. ස්වභාවයටයි හිත තියන්න. ආශ්වාසය දිගයි ප්‍රශ්වාසයද දිගයි. හුස්ම රැල්ල ටික ටික කෙටි වෙන්න පටන් ගන්නවා, අඩු වෙලා යනවා. Tamanට එහෙම දැනෙනවා නම් ආශ්වාසය කෙටි වෙලා කියලා දැන දැන හුස්මට එකඟ වෙන්න. ආශ්වාසය කෙටි ප්‍රශ්වාසයද කෙටි. ආශ්වාසය කෙටි ප්‍රශ්වාසයද කෙටි කියලා දැන දැන එකඟ වෙන්න. හොඳට හුස්මට එකඟ වෙලාම ඉන්නකොට අපිට ටික ටික දැනෙනවා මුළු ආශ්වාස ප්‍රශ්වාසයම හොඳට තේරෙන්න පටන් ගන්නවා. ආශ්වාසයත් තේරෙනවා ප්‍රශ්වාසයත් තේරෙනවා. එකක්වත් මගහැරෙන්නේ නැති වෙන්න සමස්ත ආශ්වාස ප්‍රශ්වාසයම දැන දැන අපි එකඟ වෙනවා.
ආශ්වාසයත් හොඳට දැනගෙන ප්‍රශ්වාසයත් හොඳට දැන දැනම එකඟ වෙනවා. එකඟතාවය නිසාම අපිට තේරෙනවා ආශ්වාසය ප්‍රශ්වාසය ගොඩාක් සියුම් වෙලා යනවා. හුස්ම රැල්ල නහස් කුහර ඇතුලෙන් දැනෙනවා. දැනී නොදැනී යන මට්ටමට සියුම් වෙලා ගිහිල්ලා. අර මුලින් තිබුණු ගොරෝසු ගතිය දිග කෙටි ගතිය නැතුව ඊටාම සියුම් මට්ටමකට හුස්ම රැල්ල එනවා. අපි තව තවත් හිත තිබුණු තැනම තියාගෙන හුස්මටම එකඟ වෙලා ඉන්නවා. ඒ ඉන්නකොට හිත ටික ටික සිතුවිලි වලින් නිදහස් වෙනවා. හිතේ බරගතිය අඩු වෙනවා. ඉඳලා හිටලා සිතුවිල්ලක් දෙකක් ඇවිල්ලා යන්න පුළුවන් අපිට ඒවා ගැටලුවක් නැහැ. හිත සැහැල්ලු වෙන්න කයත් හොඳට සැහැල්ලු වෙනවා. හිතයි කයයි දෙකම සැහැල්ලු වෙනකොට චිත්ත සමාධියක් විවේකයක් උපදිනවා. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී ගිහිල්ලා කියලා දැන දැන හොඳට හුස්මට එකඟ වෙලා ඉන්න. සියුම් වෙලා ගියපු හුස්ම නැවත රළු කරන්න ගොරෝසු කරන්න හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ තියෙන తত্ত্বය දිහා බලාගෙන සිහියෙන් ඉන්න එකයි කරන්නේ.
හොඳයි දැන් භාවනාව අවසන් කරගෙන ඇස් අරින්න පුළුවන්.